තලාගත් ඉංග්‍රීසි ලුණු කරපිංචා මිරිස් තක්කාලි. ඊට පස්සේ අපි පෝක් ටික ලුණු ගම්මිරිස් කහ දාලා තඹ ගන්නවා. ඒ තඹගත්ත පෝක් ටික අපි තෙලට දානවා. තෙලට දාලා චුට්ටක් කරවීගෙන එනකොට ඉංග්‍රීසි ලුණු ටික දා ගන්නවා. ඊට පස්සේ කරපිංචා ටික දා ගන්නවා. පොඩ්ඩක් හොඳට ඒ තෙලේ මේක කරවෙන්න අරිනවා. පොඩ්ඩක් බැදෙන්න අරිනවා පෝක් කෑලි ටික. අපි බීලුණු ටික එකතු කරගන්නවා. බීලුණු එකතු කරන් චුට්ටක් කරවුණාට පස්සේ පෝක් ටික. ඊට පස්සේ අමු මිරිස් දා ගන්නවා. ඊට පස්සේ කෑලි මිරිස්, ගම් මිරිස්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු කුඩු ස්වල්පයක්. ස්වල්පයක්. මේ ටික ඔක්කොම කවලම් කරගෙන අන්තිමට සෝයා සෝස් චුට්ටකුත් දාගන්න. ඊට පස්සේ තක්කාලි ටික එකතු කරගන්නවා. මේ තියෙන්නේ ෆයිනල් ප්‍රොඩක්ට් එක අපේ. Thank you very much. Follow us.